හෙට දවසේ අප දෙදෙනා පෙරවාගෙම හමු විය යුතු වේ. අද වාගේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතු වේ. ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම අදත් KV ගේ මේ වීඩියෝ එකට. අදත් වීඩියෝ එක පටන් ගන්නකොටම කියනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලගේ data card එකට Wi-Fi එකට කිසිම අසාධාරණයක් වෙන එකක් නැහැ. ඉතින් අදම තෝරගත්තු ගීතය ඔයගොල්ලෝ කලින්ම ඇහුවා. ප්‍රියා සූරියසේන මහතා ගායනා කරන හෙට දවසේ අප දෙදෙනා. ඉතින් මට හිතුණා මේ ගීතය මේ විදිහට ਵਿਚාරය කළොත් හොඳයි කියලා. හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ. අද වාගේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතු වේ. ඉතින් මේ ගීතේ වචන අස්සට ගියොත් මේ ගීතේ හරි ප්‍රේමාන්විත ගීතයක්. දැන් අපි මගේ කලින් වීඩියෝ බලුවා නම් ඒක ඇතුලේ විරහව තියෙනවා, දුක තියෙනවා. මම මේ අර ආදරණීය ගීතයක් තෝරගත්තු ප්‍රථම වතාවද වන්දා. මේ කලින් වීඩියෝත් බලන්න අනිවාර්යෙන් ගිහලා එතකොට ඔයාලට තේරෙයි අර මේකේ කිසිම අර පෙම්වතාට ඕනේ පෙම්වතියවත් හෙට දකින්න. හෙටත් දකින්න ඕනේ. අද ඒ කියන්නේ ඒ පෙම්වතාට ඒ පෙම්වතිය දකින්න නැතුව ඉන්න බෑ. ඒක හරිම ආදරණීයයි. ඒ ආදරණීය ඒ සම්බන්ධය වටා තමයි මේක අර ගීතය රචනා කරලා තියෙන්නේ. එහෙමද? නෑ එහෙම නෙමෙයි. ඒක තමයි අපි ඕනම කෙනෙක් මේ ගීතය මතු පිටින් බැලුවොත් එන අර්ථය. මේක එන ආදරණීය රොමැන්ටික් ගීතයක් කියලා තමයි අපිට හිතෙන්නේ වචන ගත්තාම. හැබැයි මේ ගීතේ එක්තරා විදිහකට මට මේක ඇත්ත කතාව ඇහුවම පොඩි හාස්‍යකුත් ආවා. අර අපි හිතන තරම් ප්‍රේමාන්විත අපි ඉතින් අර මොකද්ද කියන්නේ අපිට පුළුවන් නේ අපිට කැමති කෙනෙක්ට කැමති දේ ගීතේ විඳින්න පුළුවන් ඒක හරි. ඒ අපි අපිට සාපේක්ෂව අපි ඒක ප්‍රේමාන්විත ගීතයක් කරගෙන විඳිනවා. ඕගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. මේ ගීතය රචනා කරන්නේ ප්‍රේමකීර්ති දල්විස් සූරින්. ඉතින් මේ ප්‍රියා සූරියසේන දවස් ගාණක් කියනවලු මේ ප්‍රේමකීර්ති දල්විස් සූරින්ට මචං ප්‍රේමේ මට ලියලා දියන් කලුතෙන් ගීතයක්. හරියන්නේ නැලු ප්‍රේමකීර්ති දල්විස් ලියන්නෙම නැලු. ලියන්නෙම නැලු. දවසක් මොකද දන්නවද ප්‍රියා සූරියසේන කරලා තියෙන්නේ? ගියාලු බෝතලයක් අරන් ගියාලු මේ ප්‍රේමකීර්ති දල්විස්ව හම්බෙන්න. අන්න ඒ ඩ්‍රින්ක් එක දාන ගමන් තමයි මම වචනේ අර අපිට ගැලපෙන්න හැදුවට ඒක ඒ දෙන්නගේ සංවාදය ඒ මధుවිත අතර තමයි මේ ගීතේ ප්‍රේමකීර්ති දල්විස් රචනා කරන්නේ. ඇත්තම කියනවා නම් අර අපි හිතුවට ආදරණීය රොමැන්ටික් ගීතයක් කියලා. මේක ඇතුලේ ප්‍රේමකීර්ති දල්විස් හරි සරලව ලියන්නේ. හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ. හෙටත් මචං අපි අද වගේම හම්බෙමු. හම්බෙන්න ඕනේ. අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතු වේ. අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතු වේ. බලන්න කොච්චර ලස්සනද නේ. අර අපි දීපු අර්ථයට එහා ගිය අර්ථයක්, සැබෑ අර්ථයක දැන් අපිට ඒක ඕන කැමති කෙනෙක්ට කැමති විදිහට විඳ ගන්න පුළුවන්. ඒක එක්ක වෙන කෙනෙක්ටගේ විරහාවක් තමන්ගේ අතීත සම්බන්ධයක් ගලපලා විඳින්නත් පුළුවන්. හැබැයි ඒක යථාර්ථය අහනකොට පොඩි තියෙනව නේද වෙනස සතුටක්. ඉතින් ඕක තමයි ওই ගීතයේ රචනා වෙච්ච සැබෑ කතාව. ඉතින් මම හිතනවා මේ වැදගත් වුණා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක. නේ? ඔයාලත් දැනගත්තේ. ඉතින් channel එක subscribe කරන්න. මම හිතනවා ඔයාලගේ data card එකට Wi-Fi එකට කිසිම අසාධාරණයක් වුණේ නැහැ. දිගටම මේ වගේ වීඩියෝ බලන්න. KV channel එක subscribe කරන්න. ජය. හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතුයේ. අද දවසේ මවෙත